Hi guys, welcome to my YouTube channel. I'm Gauri. ඉතින් වෙනද වගේම අදත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඔයාලා skip නොකර වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ කැරටෝන් ගැන ගොඩක් අය ගොඩක් තැන්වල කතා වෙනවා එක විදිහට. ඉතින් මම දන්න විදිහට මට තියෙන දැනුමේ හැටියට මම කොස්මෙටොලොජිස්ට් කෙනෙක් විදිහට ඔයාලට රෙකමන්ඩ් කරනවද නැද්ද කියලා තමයි මම අද කියන්නේ කැරටෝන් කියන එක ශරීරයට හිතකරද අහිතකරද කියලා තමයි අද අපි ඩිස්කස් කරන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ කැරටෝන් ක්‍රීම් එක මම පෞද්ගලිකව දැකලා තියෙනවා. මේක ගාපු අය ඇත්තටම ලස්සන රත්තරන් පාට කලර් එකක් ගන්නවා. ඉක්මනට සතියෙන් දෙකෙන් වගේ ලස්සනට කලර් එක ඩිවෙලොප් කරගන්නවා මෙන්න මේ ක්‍රීම් එක ගාලා. මේ ක්‍රීම් එකේ තියෙන විශේෂත්වය තමයි වෙන ක්‍රීම්ස් වලට වඩා. ඒ කියන්නේ ගෝරි, ඒ වගේම ෆ්‍රෙෂ් ඇන්ඩ් වයිට්, ඒ වගේම ග්ලූටවයිට් එනේ වගේ ක්‍රීම්ස් වලින් තොරව ඒ කියන්නේ ඒ ක්‍රීම්ස් වලින් එන ඉෆෙක්ට් එකට වඩා ගොඩාක් වෙනස් ඉෆෙක්ට් එකක් තමයි මේ ක්‍රීම් එකෙන් එන්නේ. කියන්නේ සාමාන්‍ය බ්ලීචින් ක්‍රීම්ස් වලින් එන ගොඩාක් කැරපොතු සුදක් වගේ දෙයක් නේ. ඒ වුණාට මේ සුද නම් සුදක් නෙමේ රත්තරන් පාට කලර් එකක්. ඒ කියන්නේ ගෝල්ඩිෂ් කලර් එකක් තමයි ඔයාලට මේ ක්‍රීම් එක යූස් කරාට පස්සේ ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ඔයාලට ගන්න පුළුවන් සති 2ක් 3ක් ඇතුළත. ඉතින් මේක හිමීට තමයි කලර් එක ඩිවෙලොප් වෙන්නේ. ඉතින් ඔයා ගාන ක්වොන්ටිටි එක අනුව තමයි ඔයාගේ ස්කින් එකේ කලර් එක ඩිවෙලොප් වෙන්නේ. ඉතින් ඔයා මේක පාවිච්චි කරන්න ගන්නවා නම් මුලින්ම ඔයා මේක පාවිච්චි කරලා තියෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද ඔයාට මේ වීඩියෝ එකේ වැදගත් ඩීටේල්ස් ගොඩක් තියෙනවා. මේකේ තියෙන ප්‍රතිඵල, ඒ වගේම මේක කොහොමද පාවිච්චි කරලා ඉක්මනට කලර් එකක් ගන්නෙ, මේ හැමදේම මම ඩිස්කස් කරනවා සාමාන්‍ය විද්‍යාත්මකව. ඔයාලට එක්සැම්පල්ස් එක කියලා දෙනවා. මේකේ තියෙන්නේ කොහොම ඉන්ග්‍රීඩියන්ට්ස්ද, කොහොමද මේක පාවිච්චි කරොත් මේක ඉෆෙක්ට් එකක් වෙන්නේ, මේක හොඳයිද නැද්ද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම බියුටි විත් ගෞරි. මුලින්ම කියන්න ඕනේ මේ ක්‍රීම් එක නම් ලංකාවේ හදන ක්‍රීම් එකක් නෙමෙයි. මේක පිටරටින් ගේන ක්‍රීම් එකක්. ඉතින් මේකේ රිවිව්ස් YouTube එකේ වල සර්ච් කරොත් ගොඩාක් අය කරලා තියෙනවා. ඉතින් වෙන රටවල් වල කළු ජාතිකින් පවා මේ ක්‍රීම් එක ගාලා හොඳ රිසල්ට් ගත්තා කියලා එලා රෙකමන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය මේක ගොඩක් පාවිච්චි කරන ක්‍රීම් එකක් වෙන රටවල් වලත්. ඉතින් ඒ ඇයි කියලා තමයි මම කියන්නේ. සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ සාමාන්‍ය තලෙලු හමක් නම් අපිට පුළුවන් මේක ඉක්මනට ගෝල්ඩිෂ් කලර් එකකට ගන්න. ඒ වගේම අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් කළු හමක් නම් අපිට පුළුවන් තලෙලු හමකට ගන්න. ඉතින් මේ වගේ විශේෂත්ව තියෙනවා මේ ක්‍රීම් එකේ. එකපාරම කැරපොතු සුදක් වගේ නැහැ. ඒ නිසා ගොඩක් අය හිතනවා මේක බ්ලීචින් අඩංගු නැහැ, මේක ගොඩක් හොඳ ක්‍රීම් එකක් කියලා. ඇත්තටම මේකත් අර විදිහම ටොක්සික් ක්‍රීම් එකක්. මේකේ හයි බ්ලීචින් ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු වෙලා තියෙනවා. මේකේ තියෙනවා සීරම්ස් වර්ග, ෆේස් වොෂ්, ඒ වගේම ස්ක්‍රබ්ස්, ඒ වගේම ෆේස් ක්‍රීම්, නයිට් ක්‍රීම්, ඩේ ක්‍රීම්, ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. බොඩි ලෝෂන් එහෙම ලොකු බෝතල් තියෙනවා. ඉතින් මේ දේවල් ගොඩාක් හොඳ නැති ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තමයි අපිට හදලා තියෙන්නේ. ඉතින් මේවා පාවිච්චි කරනවා නම් ඔයාලා දෙපාරක් හිතන්න ඕනේ. මොකද අපේ ශරීරයට අහිතකර දේවල් තමයි මේ ක්‍රීම්ස් වල අඩංගු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ ගොඩාක් අය මේ ක්‍රීම් එක යූස් කරලා මට පෞද්ගලිකව මැසේජ් කරලා තියෙනවා. අක්කේ මේක මම පාවිච්චි කරා මට මෙහෙම රිසල්ට් එකක් ආවා. කොටින්ම එයාලට පාරේ බහැලවත් යන්න බැරි වෙන්න මේක නැවැත්තුවාට පස්සේ ගෙඩි දාලා පුපුරලා සැරවැවිලා ඉන්නේ වගේ ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒ දේවල් වලිනුත් මුදව ගන්න මම පුළුවන් විදිහට උදව් කරලා තියෙනවා අද වෙනකම්. ඉතින් ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මගෙන් ඒ ප්‍රශ්න වලට විසඳුමක් ගන්න පුළුවන් නම් මම ඒකට උදව් කරනවා. ඉතින් එන්නේ වගේ ක්‍රීම් එකක් තමයි මේක. මේක ගොඩාක් ටොක්සික් ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු ක්‍රීම් එකක්. ඒ නිසා මේක යූස් කරනවා නම් ඔයා දෙපාරක් හිතන්න. ඉතින් ගොඩාක් අය මේක යූස් කරනවා කිසිම බයක් නැතුව මූණෙත් ගානවා. ඉතින් මේකට සීරම් එකක් තියෙනවා කලවම් කරන්න. ඉතින් ඒක කලවම් කරාට පස්සේ ඔයාලට පුළුවන් කලර් එක ඉක්මනට බූස්ට් කරන්න. ඉතින් ඒවත් යූස් කරලා තමයි ඔයාලා මේවා පාවිච්චි කරන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ පාසල් යන ළමයින් පවා මේ ක්‍රීම්ස් යූස් කරනවා. අම්මලා තාත්තලා පාවිච්චි කරනවා. ඉතින් අම්මලා තාත්තලා කැමති ළමයි ලස්සනට සුදුවට ලස්සනට ඉන්නවට. ඉතින් තමන් පාවිච්චි කරන ක්‍රීම් එක තමන්ගේ ළමයාට දෙනවා කියලා ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒ ක්‍රීම්ස් යූස් කරලා ඔයාලගේ ළමයාගේ ස්කින් එක ඩැමේජ් කරනවා නම් ඒක ඔයාලට නඩු දාන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් අම්මෙක්ට තාත්තෙක්ට බෑ තමන්ගේ දරුවගේ ශරීරයට විකෘතියක් වෙන දේවල් ඉන්ක්ලූඩ් කරන්න. කිසිම
දෙයක් දෙන්න බෑ. අනුබල දෙන්න බෑ. ඉතින් අම්මවත් තාත්තවත් දන්නේ නැහැ මේ ක්‍රීම් එක හොඳයිද කියලා. ඉතින් යාලත් පාවිච්චි කරන වෙලාවගේ ළමයිත් පාවිච්චි කරන අවසානට මුළු පවුලෙම ස්කින් ඩැමේජ් වෙනවා. ඉතින් ඒ නිසායි මම මේ දැනුවත් කිරීම කරන්නේ මේ ක්‍රීම්ස් යූස් කරන්න එපා. ඉතින් මේ ක්‍රීම්ස් යූස් කරලා ඇලර්ජි වුණ ඉෆෙක්ට් එකක් වුණ මොන හරි අකරතැබ්බයක් වුණ කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ ක්‍රීම්ස් යූස් කරන්න ඉන්න අයටත් ගොඩාක් හෙල්ප් එකක් වෙයි. මොකද අපි කොච්චර කිව්වත් අපි කියන දේ අහන්න නැති අය ඉන්නවා. ඉතින් ඊට පස්සේ එයාලගේ ස්කින් එක ඩැමේජ් වුණාට පස්සේ එයාලා හිතනවා අනේ දැන් තමයි මට මේ වෙලා තියෙන ඉෆෙක්ට් එක එන්නේ කියලා. ඉතින් එතකොට එයාලා පරක්කු වැඩි. සාමාන්‍යයෙන් සුදු වෙන ක්‍රීම්ස් රූපලාවන්‍ය ශිල්පීන් ඒ වගේම රංගපාන අය ඇක්ට්‍රස්ලා ගොඩක් අය විකුණනවා. එයාලා හදනවා කියලා ක්‍රීම්ස්. ඉතින් මට දැනගන්න ලැබුණ විදිහට ගොඩක් අය මෙන්න මේ ක්‍රීම්ස් අරන් මේවා මික්ස් කරලා අයිස් ක්‍රීම් කරලා තමයි මේවා විකුණන්නේ. ඉතින් අයිස් ක්‍රීම් කියලා කියන්නේ ක්‍රීම් ව්‍යවහාරයේ අපි කියන විදිහට හැම ක්‍රීම් එකක් මේකට මික්ස් කරලා ටබ්ස් වලට දාලා යාලගේ නම් ගහලා විකුණනවා. ඉතින් එන්නේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලා ඇක්ට්‍රස් කෙනෙක්ගෙන් ක්‍රීම් එකක් යූස් කරන්න ගන්නවා නම් හරි ඔයාලා දෙපාරක් හිතන්න ඕනේ. මොකද එයාව විශ්වාස කරලා ඔයා ගත්තට ඔයාට ඒ ලැබෙන ප්‍රතිඵලය ඔයාට නරක වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ක්‍රීම් එකක් යූස් කරන්න කලින් මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් බලන්න. මේක හොඳයිද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ක්‍රීම් එක යූස් කරන්න ගන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට කියන්න තියෙන්නේ. මොකද ක්‍රීම් එකක් යූස් කරන්න කලින් තමන්ගේ ජීවිතය ගැන හිතන්න ඕනේ. මොකද තමන්ට තමන් විතරයි ඉන්නේ කියලා හිතන්න ඕනේ. මොකද කිසිම ප්‍රශ්නයක් තමන්ගේ මූණ විකෘති වුණොත් තමන්ට ළඟින් ඉන්න අය දාලා යන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉක්මනට ඔයාලගේ ස්කින් කලර් එක අප් කරගන්නවා. ඔයාලගේ පිරිමි ළමයා කළුයි කියන හින්දා හරි එහෙම ප්‍රශ්නත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා දෙපාරක් හිතන්න. මොකද තමන්ට තමන් විතරයි ඉන්නේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ. ඉතින් මෙච්චර කල් අවුරුදු 10ක් 15ක් එක දිගට එකම ක්‍රීම් එක යූස් කරන අයට කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ කියලා මට කමෙන්ට් දානවා. ඉතින් මම ඔයා කොහොමද කියන්නේ? මම අවුරුදු ගාණක් මේ ක්‍රීම් එක යූස් කරනවා. මට කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. මේ කියන්නේ බොරු. මෙයාට පිස්සු කියලා ගොඩක් අය කමෙන්ට්ස් දානවා. ඉතින් ඒ කමෙන්ට්ස් අස්සේ එයාලා ගොඩක් අය ක්‍රීම්ස් ගාලා ඇලර්ජි වෙච්ච අයත් කමෙන්ට්ස් කරනවා. ඉතින් ස්කින් ටයිප් එකෙන් ටයිප් එකට ඇලර්ජි වෙන විදිහ දෙවිධයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ ස්කින් එකෙන් පිට දාන්න නැතු වෙන්න පුළුවන් ඔයාට ඇලර්ජිස්. ඒ වුණාට ඔයාගේ ඇඟ අභ්‍යන්තරේ ඔයාට මොන ලෙඩ හැදිලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ වගේ ක්‍රීම්ස් යූස් කරාට පස්සේ කැන්සර්ස්, ඒ වගේම ඉරිටේෂන්ස්, මේ හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඒ වගේ දේවල් ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ගෙඩි අනේක දේවල් වෙන්න පුළුවන් ඔයාගේ ස්කින් එකට. ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා. ඉතින් ඒකත් ඔයාලා දැනගන්න ඕනේ. මොකද මේ දේවල් පාවිච්චි කරන්න කලින් මේ දේවල් ඔයාලා දැනගෙන හිටියොත් ඔයාලට ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේ වගේ ක්‍රීම්ස් මේ ටබ්ස් වල තියෙන දේවල් ඔයාලට කොස්මැටික් ෂොප් වල අය රෙකමන්ඩ් කරයි මේක සුදු වෙනවා කියලා. ඉතින් මේවා පාවිච්චි කරොත් මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් බහුලව දකින්න පුළුවන්. ස්කින් ඉරිටේෂන්ස්, ඒ වගේම මෙන්න මේ වගේ ස්ට්‍රෙච් මාක්ස්, ඒ වගේම මෙන්න මේ වගේ පැල්ලම්, මෙන්න මේ වගේ දේවල් ගොඩාක් ඔයාලා ක්‍රීම් එකක් යූස් කරද්දී වෙන්න පුළුවන් දේවල්. ඉතින් මේ වගේ දේවල් ඔයා හැම වෙලේම ওই ගාන ක්‍රීම් එක නිසා තමයි වෙන්නේ. ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම ගිහිල්ලා එන්නම්.